හයි කොහොමද ඔයාලට? ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් 2026 පළවෙනිම YouTube වීඩියෝ එක. ඉතින් ජනවාරි 1 වෙනිදා මගේ දවස ගත වුණේ කොහොමද කියලා වීඩියෝ එකකින් ඔයාලත් එක්ක share කරගන්න කියලා මං හිතුවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ජනවාරි 1 වෙනිදා කියලා කිව්වට ඉතින් අපිට ගෙදර ඉන්න නැහැ. ඉතින් මම දැනට third year ඉන්න නිසා අවුරුදු 3ක්ම ජනවාරි 1 වෙනිදාට ගෙදර නැහැ. ඉතින් ඒ නිසා උදේම නැගිටලා හාල් මැස්සෝ තෙල් දාලා පරිප්පුවක් හදලා බත් පියා ගන්න තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. ඉතින් ගෙදර හිටියානම් අම්මා කිරිබත් හදලා දෙනවනේ අපිට. ඉතින් බෝඩිමක ජීවත් වෙන කෙනෙක් දන්නවා ඉතින් කොච්චර ගෙදර මතක් වෙනවද කියලා මේ වගේ දවස්වලට. ඉතින් කොච්චර මතක් වුණත් අපිට හැමදේම දරාගෙන ඉන්න වෙනවනේ. එහෙම කාලයක් අපි හැමෝටම තියෙනවා. ඉතින් පොඩි කාලයක් තමයි අපි මේ හැමදේම දරාගෙන ඉන්න ඕනේ. අපි පොඩි කාලේ නම් ඇත්තටම ගෙදරින් යන්න, කැම්පස් යන්න කොච්චර ආසාවෙන් හිටියත් කැම්පස් ආවට පස්සේ තමයි ඇත්තටම ගෙදර තරම් සුන්දර නෑ කියලා හිතුනේ. තනියෙන් ජීවත් වෙන එක ආසාවක් තිබුණාට ඇත්තටම කොච්චර අමාරුයිද කියලා තේරුනේ කැම්පස් ආවට පස්සේ. ඉතින් මං තේකුත් හදාගෙන බීලා ඉන්නකොට ඇන්ටි ඇවිල්ලා කතා කරලා මට කිරිබත් එකක් දුන්නා. ඉතින් අම්මා නැති වුණත් ඒ වගේ ඇන්ටිලා ඇත්තටම බෝඩින් වල ඉන්නවා. ඊට පස්සේ ඉතින් මම ලෑස්ති වෙලා ලෙක්චර් එකට ගිහිල්ලා මම අද හිතාගෙන ඉන්නවා මුතියංගනේ පන්සලට යන්න. මුතියංගනේ පන්සලට කැම්පස් එක ළඟ ඉඳන් එච්චර දුරක් නැහැ. රුපියල් 45ක වගේ දුරක් තමා තියෙන්නේ කැම්පස් එක ළඟ ඉඳන් මුතියංගනේ පන්සලට. ඉතින් විනාඩි 10ක වගේ දුරක් තමා තියෙන්නේ. ඉතින් ඒ නිසා මං හිතුවා අද හොඳයිනේ පන්සලට ගිහින් එනවනම් ඒ නිසා තනියෙන් හරි අද යනවා කියලා. ඉතින් ලෙක්චර් එක ඉවර වෙලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. යාළුවෙක් සෙට් වුණොත් එයත් එක්ක යනවා කියලා හිතාගෙන තමා මම ලෑස්ති වුණේ. හැබැයි කවුරුත්ම සෙට් වුණේ නෑ. සමහර අයට ලෙක්චර්ස් තිබ්බා හවස් වෙලත්. ඒ නිසා මම තනියම යන්න තමා තීරණය කරේ. හඳුන් කූරු තීර ඒ හැම දෙයක්ම මම යනකොට අරගෙන ගියා. තෙල් ඒ හැමදේම මල් එතනින් ගන්නවා කියලා තමා හිතාගෙන ගියේ. ඇත්තටම දෙයක් කියන්න ඕනේ සමහර ළමයින්ට ඇත්තටම තනියෙන් දෙයක් කරගන්න බෑ. තව කෙනෙක් ඉන්න ඕනේ. එහෙම වෙන්න හොඳ නෑ ඇත්තටම. ගෑල් ළමෙක් වුණත් තනියෙන් Tamanට කැමති දෙයක් කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මම නම් හිතන්නේ ඉතින් Taman හැමදේම තනියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපිට අම්මා තාත්තා හැමදාම ඉන්නෙත් නැහැ. ඒ වගේම අපේ ළඟ ඉන්න යාළුවෝ අපිට හැමදාම ඉන්නෙත් නැහැ. ඒ නිසා තමන් තනියෙන් හැමදේම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කිසිම කෙනෙක් දිහා බලාගෙන ඉන්නේ නැතුව තමන්ට තීරණ ගන්න පුළුවන් නම් ඒ ගැන ඔයා ගොඩාක් සතුටු වෙන්න ඕනේ. ඉතින් මම ලෑස්ති වෙලා ලෙක්චර් එකට යන්න පාරට ආවා. ඉතින් බලන්නකෝ පාරට ආවහම තියෙන view එක කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඔන්න මං කැම්පස් එක ඇතුළට ආවා. ඉතින් මේ කැම්පස් එක ඇතුළ බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. වැස්සට පස්සේ කොළම කොළ පාටයි. ඉතින් මං කැම්පස් එකේ ගොඩාක් මාස මේ වගේ නිදහස් තැන්වලට මං ඇත්තටම ආස නිදහසේ ඉන්න වගේම නිදහස් තැන්වලට. ඉතින් මේ කැම්පස් එකේ නිදහස් තැන්වලින් එකක් තමා මෙන්න මේ පාර. ඇත්තටම හරිම නිස්කලංක පාරක්. මං හරි ආසයි මේ පාරේ ඇත්තටම තනියෙන් ඇවිදගෙන යන්න.
ඉතින් මේ හරියත් ලස්සනයිද කියලා. ඉතින් ඔයා අපේ කැම්පස් එකට ආවොත් මේ ලස්සන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් නංගිලා මයිලා try කරන්න අපේ කැම්පස් එකට එන්න. ඉතින් කොච්චර ලස්සනද කියලා ආවට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට. ඔන්න ඉතින් මං හිමින් ඇවිදගෙන ලෙක්චර් හෝල් එක හරියටම ආවා. ඉතින් අපි ජනවාරි 1 වෙනිදා නිසා කේක් එකක් කපන්න කියලා හිතුවා. ඉතින් සර්ට අපි සර්ප්‍රයිස් එකක් විදිහට තමයි මේක දුන්නේ. ජනවාරි 1 වෙනිදාට අපි ඉතින් කේක් එකක් කපලම අපේ ස්ටඩීස් පටන් ගන්න කියලා හිතුවා. ඉතින් අපි කේක් එක අරන් ගියාට පස්සේ සර් කේක් එක ඔක්කොම කපලා අපි හැමෝටම බෙදුවා. ඇත්තටම මේවා ඇත්තටම ලස්සන මතක. අය මේ වගේ දවස් සමහර විට අපිට එන්න පුළුවන්, නොඑන්න පුළුවන්. සමහර විට මේ අවුරුදු 4 ඇතුළත තමා මේ වගේ ලස්සන මතක එකතු කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක බලන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් අනිවාර්යෙන් කැම්පස් යන්න. ලස්සන මතක එකතු කරගන්න දවසක ඒවා බල ඔයාට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ලෙක්චර් එක ඉවර වෙලා මම මුතියංගනේ පන්සලට ආවා. ඉතින් තනියෙන් තමයි ආවේ. ඊට පස්සේ ඉතින් මුතියංගන පන්සල ළඟට වෙලා ටිකක් වැඳලා තනියම ඉඳගෙන ටිකක් වැන්දා. ඊට පස්සේ ඉතින් වැස්සකුත් ආවා. ඒ නිසා මම ඉක්මනට එන්න කියලා තමයි හිතුවේ. ඉතින් යන්න කියලා එනකොට මෙන්න මෙයාව දැක්කා. ඉතින් හරි ෂෝක්. එයා ෆොටෝ වලට මේ ඉන්න විදිය බලන්නකෝ. ෆොටෝ එක ගහනකම් ඒ විදිහටම ඉන්නවා. ඉතින් එතන හිටිය කෙනෙක් කිව්වා මේ ඇවිල්ලා ෆොටෝ එකක් ගහගන්න කියලා. හැබැයි ඉතින් මම බය නිසා ගියේ නැහැ ළඟට. ඉතින් මං දුරට වෙලා වීඩියෝ කරගෙන ඉන්නකොට මේ සීයා කෙනෙක් ඇවිල්ලා කිව්වා එන්න මාත් එක්ක යමු වීඩියෝ කරගමු කියලා. ඊට පස්සේ ඉතින් මං එයාත් එක්ක එයාගේ ළඟට ටිකක් ගියා. ඔන්න ඊට පස්සේ ඉතින් එතෙන්වත් ගිහිල්ලා මම දැන් ඉතින් බෝඩිමට යන්න කියලා තමා ආවේ. ඉතින් බෝඩිමට යන ගමන් අඩුපාඩු වගේක් තිබ්බා. ඒ ටිකත් කඩෙන් අරගෙන බෝඩිමට යන්න තමා මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් මං ගිහින් එන්නම්.